අසාර්ථක වීම අවසානය නෙමෙයි. ඔබ එයින් දේවල් ඉගෙන ගත්තොත් ඒ තමයි ඔබේ ජීවිතේ නව ආරම්භය. මම ඔයාට පොඩි කතාවක් කියන්නම්. ගඟක් අසල තියෙන සරල ගමක අර්ජුන් කියන මිනිහෙක් හිටියා. ඔහු කිරි විකුණන කෙනෙක්. ඒත් ඔහු වැඩට වඩා ප්‍රසිද්ධ වුණේ පැමිණිලිකරණයටට. දිනෙන් දින උදේ හිරු නැගෙන්න කලින් ඔහු ගවයන්ගෙන් කිරි ගත්තා. එය ලොකු භාජන දෙකකට දාලා පැරණි රථයකින් වෙළඳපොළට ගියා. ඒත් ඔහුට හැමදාම කියවුනේ එකම දෙයක්. මට හැම වෙලාවෙම වෙන්නේ නරක දේවල්. මගේ වාසනාවම නැහැ. කාලය ගත වෙද්දී ඔහුගේ ගවයෝ දුර්වල වුණා. ගනුදෙනුකරුවෝ අඩු වුණා. ආදායමත් අඩු වුණා. ඒත් අර්ජුන් කවදාවත් ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතුවේ නැහැ. එක දවසක් උණුසුම් දහවල් කාලේ වෙළඳපොළට යනකොට ඔහුගේ රථයේ රෝදයක් කැඩිලා ගියා. රථයේ වටුණා. කිරි භාජන දෙකම බිඳිලා කිරි බිමට වැටුණා. අර්ජුන් බිම ඉඳගෙන කෑ ගැහුවා. මටම මේ දේවල් වෙන්නේ ඇයි? දෙවියන්වත් මට විරුද්ධයි. ඒ වෙලාවේ පරණ ගැහණියක් එතනින් ගියා. ඇය ඇහුවා, "ඔබ අන්තිමට රථයේ රෝද බලලා තියෙන්නේ කවදද?" අර්ජුන් කියලා හිටියා, "මට මතක නැහැ." ඇය හිතාමතාම කිව්වා, "එහෙනම් මේක දෙවියන්ගේ දෝෂයක්ද නැත්නම් ඔබගේ දෝෂයක්ද?" ඒත් අර්ජුන් ඒක ගැන හිතුවේ නැහැ. මේක රථයේ හදපු මිනිහගේ දෝෂය කියලා ඔහු කෝපයෙන් කිව්වා. දවස් ගියා. තත්ත්වය තව නරක වුණා. එක දවසක් පොහොසත් ගෙයක් තියෙන මහත්තයෙක් ඔහුට කියලා හිටියා, "මට හැමදාම කිරි ඕන. ඔබට දෙන්න පුළුවන්ද?" අර්ජුන්ට හරිම සතුටු වුණා. "ඔව්, මට පුළුවන්" කියලා කිව්වා. ඒත් ඔහුට තිබුණ ප්‍රශ්නයක්. ඔහුගේ ගවයන් දෙන කිරි ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඔහු වැරදි තීරණයක් ගත්තා. ටිකක් වතුර දාලා මිශ්‍ර කළාම කාටවත් දැනෙන්නේ නැහැ කියලා හිතුවා. මුලදී හැමදේම හොඳට ගියා. මුඩල් ලැබුණා. ඔහු සතුටු වුණා. ඒත් එක දවසක් සත්‍ය හෙළි වුණා. මහත්තයා කිරි පරීක්ෂා කළා. ඔහු කෝපයෙන් කිව්වා, "ඔබ මට දුන්න විශ්වාසය කඩලා දැම්මා." ගමේ අය හැමෝම මේ ගැන දැනගත්තා. එදා රෑ ඔහු තීරණය කළා, "මම මේ ගමෙන් යනවා. අලුත් ජීවිතයක් පටන් ගන්නවා." ඔහු ගමෙන් පිට වුණා. ගමන් කරනකොට වැසි වැටුණා. ඔහු ලොකු ගහක් යටට ගියා. එතන තව තරුණයෙක් හිටියා. එතන තිබුණ ගහ බිඳිලා වැටුණා. ඔවුන් දෙන්න බේරුණා. තරුණයා කිව්වා, "මේ ගහ පිටින් ශක්තිමත් වගේ වුණාට ඇතුලෙන් හිස් වගේ." ඒ වචන අර්ජුන්ගේ හදවතට වැදුනා. "මමත් එහෙමයි." ඔහු හිතුවා. පිටින් හොඳ මිනිහෙක් වගේ ඇතුලෙන් වැරදි. රැයට ඔවුන් පන්සලකට ගියා. පරණ පූජකයෙක් ඔවුන්ට කෑම දුන්නා. ඔහු කිව්වා, "අසාර්ථක වීම ඔබව නසන්න එන්නේ නෑ. ඔබට උගන්වන්නයි එන්නේ." ඒ දවසේ පස්සේ අර්ජුන් වෙනස් වුණා. ඔහු ආපහු ගමට ගියා. ඔහු හැමෝටම සමාවෙන්න කියලා කිව්වා. ඔහු නැවතත් ඔහුගේ රැකියාව කරන්න පටන් ගත්තා. ඔහු රථයේ හදලා ගවයන් හොඬට බනලා පිරිසිදු කිරි විතරක් විකුණන්න පටන් ගත්තා. මුලදී ලාභය අඩුයි. ඒත් ඔහු අතහැරියේ නෑ. කාලය ගත වෙද්දී මිනිස්සු හිතුවා, අර්ජුන් වෙනස් වෙලා. විශ්වාසය ආපහු ආවා. එක දවසක් ඒ මහත්තයාම ආයෙමත් ඔහුට කියලා හිටියා, "මම ඔබ බලගෙන හිටියා. ඔබ වෙනස් වෙලා. ඔබට තවත් අවස්ථාවක් ඕනද?" අර්ජුන් නිහමානීව හුණා වුණා. "ඔව්" කියලා කිව්වා. අවුරුදු කිහිපයකට පස්සේ ඔහු ගමේ විශ්වාසවන්තම කිරි විකුණන්නා වුණා. කෙනෙක් ඔහුගෙන් රහස අහුවාම ඔහු කිව්වේ එකම දෙයක්, "මම ලෝකෙට නරක දේවල් දෙන එක නවත්තලා මාවම හොඳ කරගන්න පටන් ගත්තා." මේ කතාවෙන් අපට ගත හැකි පාඩම, අසාර්ථක වීම අවසානය නෙමෙයි. ඔබ එයින් දේවල් ඉගෙන ගත්තොත් ඒ තමයි ඔබේ ජීවිතේ නව ආරම්භය. ඔයා මේ කතාවෙන් දෙයක් ලබා ගත්තා නම් මේ කතාව තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාන්න.